කියලා කියන්නේ. හොඳම දේ බුදුරජාණන් වහන්සේ වදාරනවා නිදිමත නම් එක සැරේ නිදා ගන්න එපා. පචලායන සූත්‍රය අංගුත්තර නිකායේ සත්තක නිපාතේ. නිදිමත දුරු කරන්න ක්‍රම 7ක් සර්වඥයන් වහන්සේ අපිට වදාරනවා. හරින්ම මනෝවිද්‍යාත්මකයි. මීට සමාන දේශනාවක් වර්තමානයේ කිසිම කෙනෙකුට පනවන්න බෑ. බලන්න මේවනේ අපේ අධ්‍යාපන ක්‍රමවේදයට ඇතුල් කරන්න ඕන ළමයින්ට. මහාචාර්යතුමා මතක ඇති ඔබතුමාට මේ දේශනාව. බුදුරජාණන් වහන්සේ වදාරනවා පාඩම් කරද්දී මම මේක වර්තමානයට ගැලපෙන්න කියන්නේ පාඩම් කරද්දී අපට නිදිමත එනවා නම් හසන්ත මහත්මයා බුදුරජාණන් වහන්සේ වදාරනවා අරමුණ වෙනස් කරන්න. ඒක පොඩි වෙලාවකට නතර කරන්න. නතර කළා. ඉගෙන ගත්ත දේ හිතෙන් හිතන්න කිව්වා. හිතෙන් හිතන්න. මනසෙන් මෙනෙහි කරන්න. ඒත් නිදිමත එනවා නම් ඒක හඬ නගා කියන්න කිව්වා. ඒත් නිදිමත එනවා නම් අපිට කිව්වා මේ අතපය පොඩ්ඩක් පිරිමදින්න කියලා. මූණ පොඩ්ඩක් පිරිමදින්න. නිදිමත එනවා නම් ආලෝක සංඥා වඩන්න කිව්වා. එළිය තියෙන තැනකට යන්න කිව්වා. අඳුරෙන් ටිකක් ඈත් වෙන්න කිව්වා. නිදිමත එනවා නම් මොකද කරන්න කිව්වේ? සමහරක් ඒක හතම කියන්න වෙලාවක් නැහැ මම තා කෙටි කරන්න. බුදුරජාණන් වහන්සේ වදාරනවා මූණ හොද ගන්න කියලා කියනවා. අහස දිහා බලන්න කියලා කියනවා. ඒත් නිදිමත එනවා නම් හසන්ත මහත්මයා කියනවා සක්මන් කරන්න. ඇවිදින්මින් පොත කියවන්න පුළුවන් අපට. ඒත් නිදිමත එනවා නම් අවසානයේදී බුදුරජාණන් වහන්සේ වදාරන්නේ දැන් ඇඟට නිින්ද අවශ්‍යයි. කොපමණ තව පාඩම් කළත් වැඩක් වෙන්නේ නැහැ. නැගිටින වෙලාව සිහිපත් කරගෙන නිදා ගන්න කිව්වා. ඒ කියන්නේ අර ડોක්ටර් කිව්වනේ අර නිදි මරාගෙන වතුර බේසන් වල කකුල් දාගෙන ඒක හරි අසාර්ථක ක්‍රමයක්. බලන්න බුදුරජාණන් වහන්සේගේ ක්‍රමවේදේ. වෙන වෙනම විග්‍රහ කරන්න වෙලාවක් නැති නිසා මම මේ ටික ඉක්මනට කිව්වේ අංගුත්තර නිකායේ සත්තක නිපාතේ මේ බලන්න පචලායන කියලා සූත්‍රයේ මුගලන් ස්වාමින් වහන්සේ රහත් වෙන්න කලින් උන්වහන්සේට උපදේශ මාලාවක් දුන්නා. ඒ උපදේශ මාලාව තුළ අන්තර්ගතයි.